සියදිවි නසා ගැනීම, කලබල වීම, අනවශ්‍ය තීරණ ගැනීම මේ ඔක්කොම හදවතේ තියෙන ශක්තිමත් බව නැතිවීමයි. ඒ නිසා හිත ශක්තිමත් කරගන්න පින් කරන. ඒ හිත ශක්තිමත් කරන පින් තමයි අභියෝග ජයගෙන කරන පින්. දරුවෝ දන් දෙන්න සිද්ධ වුණේ වෙස්සන්තර රජතුමාට බොළඳ හිතකින්ද ශක්තිමත් හිතකින්ද? දරු දුකට ඇස් වලින් ලේ වැටෙද්දී දරුවෝ දෙන්න ඕනේ. තමන්ම අවුරුදු ගණනක් තමන් දන් දුන්න මිනිස්සුම තමන්ට විරුද්ධව පොළු උස්සගෙන ඉද්දී කෙලී ගුණයක් කිව්වේ නැහැ. තොපිට මෙච්චර දීලා උඹලම දැන් මට අත උස්සනවා නේද කියලා හිතුන්නේ නැහැ. කිව්වා මට එක අවස්ථාවක් දෙන්න ඕන. මොකද්ද? මට ආයෙ ඔයාලට දානයක් දෙන්න ඕන. මේ මහ පොළොව හෙල්ලුණා පින්වතුනි. අවුරුදු ගණනක් තමන්ගෙන්ම කාලා ඒ මිනිස්සුම එයව පන්නද්දී ඒ මිනිස්සුන්ට මායේ දන් දෙන්න හිතද්දී මේ මහ පොළොව කම්පා වෙනවා. ඒ හිත හයියයි මහ පොළොවට වඩා. හිත හයියයි මහ පොළොවට වඩා. මහ පොළොව හෙල්ලුණා. වෙස්සන්තර රජුරු කෙලින් හිටියා. මේ වගේ දුෂ්කරව කළා මේ පින්. ගිනි ගොඩේ දන් දුන්නා. අතපය කපද්දින් ඉවසගෙන හිටියා. ඇත්තටම අපිට දේවදත්තේ වුණාට දේවදත්ත බුදුරජාණන් වහන්සේට දේවදත්තෙක්ද? නෑ. දේවදත්තට අපි හතුරයි. අපිට දේවදත්තෙක් වුණාට බුදුරජාණන් වහන්සේට දේවදත්තට තියෙන කරුණාව. බුදුරජාණන් වහන්සේට ඒසා ශාන්ති පාරමිතාව පුරන්න බෑ ඔය දේවදත්ත නොහිටියානම්. එච්චර මෛත්‍රියක් කරන්න බෑ ඒ තරම් දේවදත්ත ඇවිස්සුවේ නැත්තම්. පැහැදිලිද මම මේ කියන්නේ? දේවදත්තගේ අසාධාරණකම් වලට මොහොන දිදී දේවදත්ත මහ පොළොවට පලාගෙන යද්දී තමන් සම්බුදු වුණා. හැබැයි ඔහු කෙරෙත් කරුණාව තිබ්බා. අවසානයේ ඔහුත් ගින්දරෙන් පල්ලහැට ගියාට ඕකෙන් උඩට ඇවිල්ලා ආයෙ දවසක පස්සේ බුදු වෙනවා. එකම එක දෙයක් නිසා. මොකද්ද කියන්න පුළුවන් නම් ඒ දෙක. ගිනි ගොඩේ පල්ලහැට යද්දී බුද්ධං සරණං ගච්ඡාමි කියලා. ඒක ඇත්තටමයි කිව්වේ. දේවදත්ත මහාන වෙනකොට බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියපු එකේ මොකක් හරි ඒක එයාට නොතේරි හිතත් එක්ක කවලම් වෙන්නේ නැතුව කියන්නම් වාලේ කියන්නේ නැති. අනුන්ට තුනුරුවක් ගැන කියා දෙනකොට බුද්ධං සරණං ගච්ඡාමි ඔහි කියන්නේ නැති. පොළොව බලාගෙන යද්දී කිව්වේ ඇත්තටම. ඒ වචනේ කොච්චර ප්‍රබල වුණාද කියනවා නම් කරපු පව් ඔක්කොම ගෙවලා කල්ප ලක්ෂයක් ඇතුළත සට්ටීසර කියලා පසේ බුද්ධත්වයට පත් වෙනවා. පින්වතුනි ඒ හිත ශක්තිමත් කරගන්න ශක්තිමත් හිතක් ඕන බුදු කෙනෙක් ළඟට පිහිට ලබන්න. බුදුරජාණන් වහන්සේ දෙන්නේ සරල දෙයක් නෙවෙයි. ඒ කියන්නේ සාමාන්‍ය දෙයක් නෙවෙයි අමෘතයයි දන් දෙන්නේ. ඒ උතුම් දේවල් ගන්න අපි ගාව උතුම් වාජනයක් තියෙන්න ඕන. පැහැදිලි නේද මම මේ කියන්නේ? ප්‍රශ්නේ දෙයක් දෙනකොට උණු වෙන්නේ නැති කෝප්පයක් ඕන. ඒ වගේ උතුම් දෙයක් දෙනකොට අපේ හිත උතුම් විදියට දෙන්න ඕන එක ගන්න. ඒකේ ප්‍රබලම කාරණාව තමයි ශක්තිමත් හිත. බහුතරයකට ඒක නැහැ. සමහර අම්මලා ඉන්නවා මට එක අම්මා කෙනෙක් මොන කියනවා මහත්ය නැති වුණා. දරුවෝ නැති වුණා. ව්‍යාපාර කරදර එනවා. hina වෙලා ඉන්නවා. එන විදියකට මොන දෙමු කියලා. අර ලොකු අපි ප්ලෑන් ගහන්න ඕන තමයි එන විදියට මොන දෙමු. මං අපේ පොල්පිටි මුක්කලන් නායක හඳුරෝ හවස මට කතා කළා කිව්වා මේ ස්වාමීන් වහන්සේ අද
වැස්ස ටිකක් මං කිව්වා අනේ හැමතැනටම වැස්ස. අපි එන විදිහට මොන දෙමු. ඊට පස්සේ පෙරහැරක් ලැහැත්ති කරලා තියෙනවා වෙස් නැටුම් ගෙනලා තියෙනවා ඒ විසි තියෙනවා. මං කෝ ඒ හට් එකක් ඇතුලේ ගහම ඔය වෙච්චි. ඊට පස්සේ දැන් බනට එන්න හදනකොට අර වෙස් කට්ටිය පොඩ්ඩක් නැටුවට කමන අනේ ඔය නටපුව ආවේ. ඇයි එයාලා සැරසිච්ච එකේ එයාලා සූදානම් වෙච්ච එකේ අපි එයාලට වටිනාකමක් දෙනවා. හේ විසියට වටිනාකමක් දෙනවා. පහුගිය කටින කාලේ මේ කටින බනත් එක්ක වැඩිපුර ඉස්මතු කරානේ වටිනාකමක් දෙන්න කියලා. කටින චීවරේ උතුම් නිසා තමයි ඔච්චර පෙරහැරවල් ඒවා කරන්නේ අර චීවරයට වටිනාකමක් දෙන්න. ඒ චීවරේ අපිට වටින්නේ සංඝයා වටින නිසා. සංඝයා නොසිටින්න, සංඝයා වස් සමාදන් නොවෙන්න, වස් රැක ගන්න නැති වෙන්න, මෙච්චර කාලයක් උපසම්පදාව පැවිද්ද රැකගෙන නොසිටින්න ওই චීවරේට උරුමය ලැබෙන්නේ නැහැ. ඔතන වටිනාම කටයුත්ත, බැරෑරුම්ම කටයුත්ත කරන්නේ ස්වාමීන් වහන්සේ. ඒතර සංඝයාට වටිනා ඒ උතුම් සංඝයාට වටිනාකමක් දෙන්නයි කටිනේට වටිනාකම දෙන්නේ. සංඝයා වටින්නේ සංඝයා තුල ධහම තිබ්බොත්. ධර්මයයි වටින්නේ. ඒ ධහම පැන නැංගී බුදුරජාණන් වහන්සේගේ හදවතේ බුදුරජාණන් වහන්සේ නැමැති දසබලයන් වහන්සේ නැමැති පර්වතයේ මුදුනිනුයි ඔය අමා දිය දහර ගලන්නේ. ඒ අමා දිය දහරේ නහලා පීනා සැනසී සිසිල් වුණායටයි රහතන් වහන්සේලා කියන්නේ. අපි ටිකක් අර හුළඟ වගේ අර පැත්තේ ගංගාවක් තියෙනවා වගේ හුළඟක් වගේ ලැබෙන අය අපි. ඉතින් ඒ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ ළඟට යනකල් මේ කරදර ටික තියෙනවා. ඒ නිසා ඔයාලට හම්බ වෙලා තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ සරණ යන්න, ධර්මයේ සරණ යන්න, සංඝ රත්නයේ සරණ යන්න. එතනින් නම් අයින් වෙන්න එපා. ඒක නම් නැති කරගන්න එපා. කරදර එනවා. ඇත්තටම කරදර එපා කියලා නෙවෙයි. අද ඉඳලා පුළුවන් නම් ප්‍රාර්ථනා කරන්න. කරදරවලට මුහුණ දෙන ශක්තිමත් හිතක් මට ලැබේවා. ශක්තිමත් හිතක් මට ලැබේවා. නැන්දම්මාගෙන් මට කරදර එපා කියලා නෙවෙයි. නැන්දම්මාගෙන් එන සියලු කරදර දරා ගන්න හිතක් මට ලැබේවා. ස්වාමියා එපා කියලා නෙවෙයි. ස්වාමිවරු මේ මනුස්සයා එපා කිව්වොත් තව කෝටි 350ක් තව පිරිමින් දැනන මනුස්ස ලෝකේ මේ සතා සිව්පාව අතර පිරිමි අය කොච්චර ඇතිද? මෙයා විතරද නරක? මෙයා විතරද ඔයාට අප්පිරියා? මේ කෝටි සංඛ්‍යාත පිරිමි අතරේ ඊළඟට මුණ ගැහෙන මිනිස්සු අප්පිරියා වෙන්න බැරිද? අපි හොඳ පිරිමියෙක් හොයන එක, හොඳ බිරිඳක් හොයන එක හරියට අර බ්‍රාහ්මණයා පුතෙක් පැතුවා වගේ. පතන්න දුවෙක්ම ඉපදුණා. අපි බල ප්‍රාර්ථනා කරන ඒ සැනසෙල්ල එහෙම මේ එපා කිව්වට එයා එපා වෙයි. තව එක්කෙනෙක් එනවා. පැහැදිලිද මම මේ කියන්නේ? පතන්න දරා ගන්න පුළුවන් හිතක්. සංසාරේ ධර්මය අවබෝධ කරගන්න විශේෂම හැකියාවක් තමයි වගකීම් දැරීම. අම්මා කෙනෙක් විදිහට වගකීම් දරන්න, තාත්තා කෙනෙක් විදිහට වගකීම් දරන්න, මේ හිත ශක්තිමත් කරගන්න. ශක්තිමත් හිතට බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණොත් ඔබට මේකෙන් එතර වෙන්න පුළුවන්. දුවෙක් විදිහට, පුතෙක් විදිහට වගකීම් දරන්න. අම්මලා මට මෙච්චර වියදම් කරන එකේ, තාත්තලා මට මෙච්චර වියදම් කරන එකේ, මෙච්චර පන්ති යවන එකේ, මෙච්චර මම මහන්සි වෙන එකේ මම මේක අපතේ යන්න දෙන්නේ නැහැ කියලා ඒ අම්මලා තාත්තලා වියදම් කරන එකේ වගකීම ගන්න. එක්කෝ එයා හොඳට විභාගය කරන්න ඕන. ඒක බැරි වුණොත් කෝස් එකක් හරි කරන්න ඕන. මොකක් හරි පාඨමාලාවක්. ඒත් බැරි නම් මොකක් හරි වෘත්තියකට යමු වෙන්න ඕන. වගකීමක් නැතුව ඔහේ පඬරැල් වගේ පාගින්න එපා. මොකක් හරි වගකීමක් ගන්න.
සමහරට ලොකු ස්වාමීන් වහන්සේ අපිට මේ ධර්ම ප්‍රචාරයට අපිව යෙදුවේ නැත්තම් ඒ වගකීම තිබ්බේ නැත්තම් මහානකමේ අවශේෂ වගකීමුත් අපිට දරන්න බැරි වුණා නම් සමහරවිට අපි මෙතන නැහැ. ඒක අපි නොදන්නවා වුණාට අපිව ජීවත් කරවනවා වගකීම් වලින්. ඉතින් වැඩි ඕනේ සමහර ප්‍රශ්නවලදී ඔයාලා මැරෙන්නේ නැතුව හිටියේ. ඔයාලා මැරුණොත් දරුවන් යන කලදසාව. ඒ ඔයාලා දන්නේ නැති වුණාට ඔයාලා ජීවත් කරවලා වගකීමකින් දරුවෝ ටික බලා ගන්න ඕන. මොන් අසරණ කරන්න හොඳ නැහැ. තනි කරන්න හොඳ නැහැ. ඒ වගකීම ගන්න. මල ගෙදරක මගුල් ගෙදරක වගකීම ගන්න. වලම් පිඟන් හොදන එකේ වගකීම ගන්න. ඕන එකක් කරගනින්න කියලා දමල ගහලා යන්නේ නැතුව මම මේක කරන්න ඕන කියලා. ඒ වගකීම හරියට ගත්තොත් එහෙම එයාට මහානකමක් ලැබුණොත් මහානකමේ වගකීම හරියට කරනවා. දැන් ඔය බලන්න ගෙදර උයන පියන කෙනා පිට ගෙදර ගිහිල්ලා අනේ මම පාඩුවේ ඉන්නවා කියලා ඉන්නේ නැහැ. ලුණු ගෙඩියක් හරි සුද්ධ කරනවා. කියන්නේ එයාගේ අභ්‍යන්තරේ තියෙනවා ඒක යමක් කරන ගතිය, නිකන් ඉන්න බැරි ගතිය. අන්න ඒ වගේ කෙනෙකුට මහානකමක් හම්බුනොත් එහෙම මහානකම කරනවා. හරියට මහානකම කරනවා. අම්මගේ කෘත්‍ය හරියට කරන්න. තාත්තා කෙනෙක්ගේ වගකීම හරියට කරන්න. රස්සාවේ වගකීම හරියට කරන්න. ඕනෑවට එපාවට තමන්ට පඩිය ලැබෙන, තමන්ගේ දරුමල්ලෝ ගෙදර ජීවත් වෙන, ඒ පඩියක් ලැබෙන රස්සාවත් ඕනෑවට එපාවන්නම් කරන්නේ. සසර දුකින් එතර වෙන්න පිණ්ඩපාතෙන් යැපෙන මහානකම කොහොමදවත් හරියට කරන්නේ නැහැ. අරක හරියට කරන්න බැරි. රස්සාව හරියට කරන්න වගකීම. මං ගන්න පඩියට මං හරියට මේක කරන්න ඕන. එතකොට තමයි මේ හදවත ශක්තිමත් වෙන්නේ. වගකීමකින් මිනිස්සෙක් ශක්තිමත් වෙනවා. එයාට තනි තීරණ ගන්න බෑ. එයාට තනියෙන් සියදි විනාශ ගන්න බෑ. ඒ කියන්නේ එයාට තනි තීරණ ගන්න බෑ. එයාට වගකීමක් තියෙනවා. මරණය විසින් අනිත්‍ය විසින් අපිව නැති වෙලා යයි. අපි රැක ගන්න අපි යුතුයකම් ඉෂ්ට කරන සමාජය අපිට අත්හරින්න වෙනවා. ඒ බණ අපි පිළිගන්න ඕන. නමුත් මම මගේ වගකීම කරන්න ඕන. පැහැදිලි නේද මම කියන්නේ? ඒකයි. ඒ නිසා තමයි සම්මා දිට්ඨිය තියෙන්නේ. අත්ති ඉත්තං අත්ති හුතං කියලා. හුතං කියලා කියන්නේ සේවාවත් පිළිවෙත්. හරියට කිරීම සම්මා දිට්ඨියටයි කියන්නේ. වගකීම හරියට කිරීම. මම ළඟදීන් සයිප්‍රස් රටේ ධර්ම ප්‍රචාරයට වැඩියා. කටින පින්ගමට ගියේ. ඒ අම්මලා මගෙන් චිට් එකක් එවලා තිබ්බා. හාමුදුරනේ අපිට ගොඩක් දුර රටක ඉන්නේ. අපි ලෙඩ්ඩු බලාගන්නේ. ලෙඩ්ඩු බලාගෙන ඉන්න අපිට නිවනක් නැද්ද? අපිට සුගතියක් නැද්ද කියලා. මං කොන් නිවනක් තියෙනවා. සුගතියක් තියෙනවා. ඒ තමයි ඔයාලගේ රස්සාව හරියට කරන්න. හරියට කරන්න ඒක. යෝගිලානං උපට්ඨේය සෝමං උපට්ඨේය. ගිලනුන්ට උපස්ථාන කරනවා නම් එයා මට උපස්ථාන කරනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඒ රටේ ගොඩාක් අය ආච්චිලා කියලා වයසක අය බලා ගන්න. හරියට කරන්න කොයි වගකීම සේප් වෙන්න කරන්න නැතුව. මම ජීවත් වෙන්නේ අපේ දරුවෝ ජීවත් වෙන්නේ අපි ගෙවල් දොරවල් හදාගෙන ඉන්නේ මේ මිනිස්සයාට උපස්ථාන කරන නිසා ලැබෙන පඩියේ. අපේ ගෙදර පිරිසක් සතුටු වෙන්නේ මෙයා නිසා. මම මෙයාව බලා ගන්න ඕන කියලා බලා ගන්න ඕන. හරියට දිය උල්පතක් රැක ගන්නවා වගේ. ලිඳේ වතුර පිරෙන්නේ උල්පතෙන් නම් ඒ උල්පත බලා ගන්න ඕන. උල්පතට හානි වෙන්න දෙන්න හොඳ නැහැ. ගෙදරක අම්මා නිසා නම් ඒ ගෙදර ඔක්කොම හැන්ඩල් කරගෙන යන්නේ ඒ අම්මා පරිස්සම් කර ගන්න ඕන. තාත්තා පරිස්සම් කර ගන්න ඕන. අපිට සංඝයාගෙන් නම් ඒ පිහිට එන්නේ ඒ සංඝයා රැක ගන්න ඕන. සංඝයා පරිස්සම් කර ගන්න ඕන. අන්න ඔය වගේ චිත්ත සංකල්පනා මේ හදවතේ කැරෙනකොට හදවත ශක්තිමත් වෙනවා. අනේ ඔයා hina ඕනේ කියන්නේ හිත මොලොක් වෙනවා. මොලොක් වෙලා ඒක නිකන් දියාරු වෙලා අච්චාරු වෙලා මොකද්ද වෙලා ඔහේ යනවා.
අනේ අනේ කිය අම්මා කෙනෙක් කොච්චර වගකීමක් ඕනේද? පොඩි ළමයි වගේ මහ මිනිස්සු ඉන්න හොඳ නෑ. මහ මිනිස්සුන්ට මෝරපු කමක් ඕන. ඒකට ඉතින් මේ බණ අහලාම හැදෙන්න. ගෙවල් වලින් හිත ශක්තිමත් කරන්න ඕනතරම් පරිසරය ලැබෙනවා. ඒ තමයි කරදර. කරදර වලට මුහුණ දීම. අඟුලිමාල කොයි තරම් කරදරයකට මුහුණ දුන්නද? අරස මේ වීරියවන්ත භික්ෂුණීන් අතර අග්‍ර අර අම්මා සිංහල මාතා හෝ ඒ වගේ මට මතක අන්න ඒ මාතාව හැම ගෙදරින්ම පන්නලා දරුවෝ 10-12 දෙනෙක් හැම ගෙදරින්ම පැන්නෝ. දරුවන්ට සාප කළේ නැහැ. ඉවසා දරාගෙන මැරෙනකල් බත් ටිකක් කාලා කොයි හරි ජීවත් වෙන්න ඕන කියලා බත් ටිකක් ලැබෙන තැනක් හොයාගෙන ගියා. මෙහිණි ආරාමයකින් බත් ටිකක් දුන්නා. මම මේ හිටියට කමක් නැද්ද අතු ගාගෙන ඉන්න පුළුවන් කිව්වා. ඉන්න ආච්චි අම්මා කිව්වා. ඊට පස්සේ හොඳට අතුපතු ගාන අම්මේ මේනින් වහන්සේලාට එන්න සතුටුයි. ඒ ඔක්කොම කරනවා මේ අම්මා. ඊට පස්සේ බණ කියනකොට ඒවත් අහගෙන ඉන්න. මුන්ද රැට දැන් වයසයි. ඔය කුසියේ දින පොඩි කණුවක් මැද. ඔය කණුව අල්ලාගෙන අර කියපු බණ හිතා කණුව වටේ සක්මන් කරලා ඔතනම බුදියා ගන්නවා පැය දෙකක් විතර. උදේ පාන්දර නැගිටලා වතුර උණු කරනවා. ඔක්කොම අතු ගන්න වේවුල අතු ගන්න. මෙන්නෙන් වංශලත් උදව් කරනවා. ඇහුවා මාව මාන කරන්නකෝ කියලා. දැන් ඔයා වයසයිනේ කියලා කිව්වා. අනේ මාව මාන කරන්නකෝ මම මේ ටික ඔක්කොම කරගෙන ඉන්නවා. මාන කළා. අර පරණ විදියටම අතු ගාගෙන වතුර උණු කරගෙන රැයට අර කණුව වටේ භාවනා කර දවසක් මේනින් වහන්සේලා වැස්ස කාලේ කිව්වා මේනිය වතුර උණු කරන්න අර වයස දැන් මේනින් වහන්සේ ලිපට දර දෑවා. වතුර මුට්ටිය ගෙනලා තිබ්බා. ජොග්ගෙන් ජොග්ගව වතුර පිරෙව්වා. පරිසරයේ වැස්සත් එක සීතලයි. කරන වැඩ සීයෙන් කළේ. පහසුවක් ආවා හිතට. එහෙම ඉඳගත්තා ලිප ළඟ. ඊට පස්සේ හිත එකඟ කළා. දහම වැටුණා. අරහත්ත්වයටපත් වුණා. අරහත් සුවේ විඳින්න. මේනින් වහන්සේලා වැස්සෙන් ගොඩ වුණා. කුසිය ගාවට ඇවිල්ලා වතුර හරිද කියලා ඇහුවා. සද්දේට සමාධියෙන් නැගිට්ටා. හරි මේනින් වහන්සේ කියලා කිව්වා. දැලිප පත්තු කළාද? නෑ. මේනින් වහන්සේලා වාජන අරන් ආවා. වතුර ගොජ ගාලා නටනවා. ලිපේ ගින්දරත් නෑ. ඉර්ධිමත් භික්ෂුණී. අර මේනින් වහන්සේලාට කලින් නිවන් දැක්කේ කවුද? අර බැට කාපු අම්මා. බැට කාපු අම්මා. කරදර විඳින්න. ඇත්තරම මේ දුක් කරදර නැති ජීවිතය පැතීම ධර්මයට එකඟ නැහැ. දුක් කරදර වලින් නිදහස් වීමට නිවන පැතීම ධර්මයට එකඟයි. ඒක දෙන්නේ එක්කෙනෙක් බුදුරජාණන් වහන්සේ. දෙන්නේ යම් දෙයකින් ධර්මය. ඒක දරාගෙන ඉන්නේ සංඝයා. ඒ දායාදේ ගන්න මෙතන දෙන්න ඕන දරා ගන්න පුළුවන් හිතක්. මහානකමත් ලේසි නෑ. දැන් අද කාලේ ගැන පැත්තක තියමු. ඒ රහතන් වහන්සේලාගේ යුගයේ දැන් අපේ අනුරුද්ධ තෙරුන් මාලිගාවෙන් බැහැලා පැවිදි වෙලා මහාන වුණාට පස්සේ ගහක් ඇදලා. වටේට සේවකයෝ නැහැ. අන්තපුරයක් කවුරුත් නැහැ. තුන් සිවුර විතර මඳුරුව කොච්චර කනවද? හැබැයි උත්තමය සංසාරේ පුරුදු කරලා තිබ්බා. මොකද්ද?
දරා ගැනීම. දරා ගැනීම. දරා ගැනීම. පුරුදු කළ මඳුරුව කද්දින් ඉවසනවා. ඊට පස්සේ වැස්සෙන් එන කරදර ඉවසනවා. දැන් මේ වැස්සක් පිට මේ වැස්සට පුළුවන් ද බැරිද මිනිස්සු චංචල කරන්න? අද නම් බන තියනවා තමයි. ඔක ටීවී එකෙන් හරි බලනවා අප්පා බෑ. වැස්සාද. ඒ නිවන් දකින්න යන කෙනා වැස්සට ඔරොත්තු දෙනවා. අවුවට ඔරොත්තු දෙනවා. පැහැදිලිනේ? හැම දෙයකටම ඔරොත්තු දෙන්න පුළුවන්. මට ඒක කොහොමද කියලා මම ගොඩාක් විස්තර කරගන්න දෙරෙන්නේ. අර අපේ ධර්ම දේශනා මාලාවක් යන උපාය කුසල කියලා. පැය භාගී ධර්ම දේශනා. ඒ ධර්ම දේශනා ටික බුදුරජාණන් වහන්සේගේ උපදේශ. ඒව ටික ටික අහනකොට හිත ශක්තිමත් කරගන්න පුළුවන්. අන්න ඒ වාගේ කෙනෙක් පටිච්ච සමුප්පාදේ විමසනකොට, පංච උපාදානස්කන්ධේ විමසනකොට, චතුරාර්ය සත්‍ය විමසනකොට ඒ උතුම් දේවල් විමසනයක උරොත්තු දෙනවා ඒ හිතට. දැන් අර බමුණ ඉස්කෝලේ ගිහිල්ලාද අකුරු ශාස්ත්‍රය දන්නවද? දැන් අර ගෑණිගෙන් බැනුම් අහගෙන ඉන්නවා කියනකොට අහගෙන ඉන්න කෙනාට හිතෙනවා උගුරු දෙකක් කනට දුන්නේ නැතියි කියලා. ඒ වගේ සටන් කලාවක් දන්නේ නැහැ. ඒ වගේ සටන් කලාවක් දන්නේ නැහැ. ඇතුළේ එක ශිල්පයක් තිබ්බා. මොකද්ද ශිල්පේ? දරා ගැනීම. දැන් 18 කලා ශිල්පම දන්නවා ඔයාලා. ෆෝන් එකේ මේ කොල්ලන්ගේ තියෙන ඇප් වල හැම ඇප් එකකින්ම ශිල්ප දක්වනවා. ඇතුළේ නෑ මොකද්ද? දරා ගැනීම. අම්මා සැරකලොත් කඩාගෙන වැටෙනවා. තාත්තා සැරකලොත් කඩාගෙන වැටෙනවා. ෆෝන් එකේ බැටරි ලෝ වුණොත් මේ මොන ගේල් මාත්ද කියලා කඩාගෙන වැටෙනවා. ඉන්ටර්නෙට් එකේ සිග්නල් වැඩ කරන්නේ නැතුව මෙහෙම කරවුමක් ගන්නකොට කඩාගෙන වැටෙනවා. ස්ප්‍රීට් එක මදි කියලා. පොඩි දෙයින් අපි සැලෙනවා නේ. ඇත්තටම අපි මහ ලොකු මිනිස්සු විදිහට හිටියට මේ ඇතුළ කොයි වගේද නේ? දෙවිවරු කෙනෙක් දිහා බලනකොට දෙවියන් පේන්නේ කයද හිතද? එතකොට පුංචි ළමයි ටිකක් තොඳුල් මිනිස්සු ටිකක් දෙවියෝ දකිනවා ඇති. සත්‍ය දමනය ත්‍යාගය අත්හැරීම. කන්ති ඉවසීම. මේ හිතක් ගල් කරනවා. හිතක් යකඩයක් කරනවා. දියමන්තයක් කරනවා. මිහිඳු මහරහතන් වහන්සේ රම් බඳුනක් වන් තමන්ගේ හදවතේ තථාගත ශ්‍රී සද්ධර්මයේ නැමැති සිංහ තෙල රඳවාගෙන අපිට ශ්‍රී සද්ධර්මයේ රැගෙන මෙහි වැඩියා කියලා අපි කියනවා. තථාගත ශ්‍රී සද්ධර්මයේ රඳවාගත්තේ ඒ දරා ගැනීම නැමැති අරහත් හිතෙන්. අරහත් හිතෙන්. ඉතින් ඒ නිසා උතුම් සම්බුදු බලයෙන්, පසේ බුදු ගුණ බලයෙන්, රහතුන්ගේ තේජසින්, තුන් ලෝකයක් දන්නා අනුරුද්ධ මහා මොනිදුගේ අනුවසින්, කටින මහා පින්කමේ අනුවසින්, ඒ උතුම් පින්බලයේ අනුවසින් දරා ගන්න පුළුවන් සිතක් ලැබේවා.